සමාතෘකාව ලියා ගන්න ජලන පද්ධතිය කියලා. ජලන පද්ධතිය ඉග්නිෂන් සිස්ටම්. ජලන පද්ධතිය. ඉග්නිෂන් සිස්ටම්. ඉග්නිෂන් සිස්ටම්. එතකොට මේ ජලන පද්ධතිය කෙනෙක් ගත්තාම දැන් ජලන පද්ධතිය විවිධාකාර ජලන පද්ධති තියෙනවා. ජලනය කියන වචනේ තියෙන්නේ දහනය කියන එක. කියන්නේ අපි දන්න මෝටර රථයක් තුළ ඉන්ධන දහනය වෙන්න නිර්මාණය කළ තියෙන පද්ධතිය තමයි ජලන පද්ධතිය කියලා කියන්නේ. එතකොට පෙට්‍රල් සහ ඩීසල් මෝටර රථ වර්ග ගත්තාම පෙට්‍රල් සහ ඩීසල් එන්ජින් ගත්තාම ඩීසල් එන්ජිමකට විශේෂයෙන් ජලන පද්ධතියක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒකේ ඉන්ධන දහනය වීම සිද්ධ වෙන්නේ ඩීසල් සම්පීඩිත වාතයට ඩීසල් විදීමෙන්. අපි ඒක ඩීසල් ඉන්ධන පද්ධතියේදී ඉගෙන ගත්තා. එතකොට පෙට්‍රල් ඉන්ධන පද්ධතියක හැබැයි පෙට්‍රල් වාත මිශ්‍රණය දහනය කරන්න පුළිඟුවක් ලබා දෙන්න ඕන. ගිනි පුළිඟුවක් ලබා දෙන්නේ පුළිඟුවකින් තමයි මේක දහනය කරන්නේ. අන්න ඒ නිසා ඒ පුළිඟුව නිර්මාණය කරන්න පෙට්‍රල් එන්ජිමකට අවශ්‍ය වෙනවා ජලන පද්ධතිය. නිසා පෙට්‍රල් එන්ජින් වල තමයි ජලන පද්ධතිය තියෙන්නේ. ඒතර විවිධාකාර වෙච්ච ජලන පද්ධති තියෙනවා. ඒකදී අපිට අපේ සිලබස් එකට ඇතුළත් කරලා තියෙනවා බැටරි කොයිල් ඉග්නිෂන් සිස්ටම්. එහෙම නැත්නම් බැටරි දඟර වර්ගයේ ජලන පද්ධතිය. හරි. එතකොට දැන් අපි ගත්තොත් මේ බැටරි ජලන පද්ධතිය තමයි අපේ විෂය නිර්දේශය තුළ ඇතුළත් කරලා තියෙන්නේ. එතකොට මෝටර රථයේ බැටරිය සහ ජලන දඟරයක් විශේෂිත ජලන දඟරයක් උපයෝගී කරගෙන තමයි මේ පුළිඟුව නිකුත් කිරීමේ කාර්ය සිද්ධ කරන්නේ. ඒ නිසා තමයි මේකට බැටරි කොයිල් ඉග්නිෂන් සිස්ටම් එක කියලා කියන්නේ. හරි. රයිට්. අපි ඒක චුට්ටක් ලියාගමු මේ ලියන්න පෙට්‍රල් එන්ජිමක ඉන්ධන දහන ක්‍රියාවලිය සිදු කිරීම සඳහා පෙට්‍රල් එන්ජිමක ඉන්ධන දහන ක්‍රියාවලිය සිදු කිරීම සඳහා ඉන්ධන දහන ක්‍රියාවලිය සිදු කිරීම සඳහා පුළිඟුවක් ඇති කිරීමට ජලන පද්ධතිය නිර්මාණය කර ඇත. පුළිඟුවක් ඇති කිරීමට ජලන පද්ධතිය නිර්මාණය කර ඇත. මෙහිදී පෙට්‍රල් වාත මිශ්‍රණය දහනය කිරීම සඳහා පෙට්‍රල් වාත මිශ්‍රණය දහනය කිරීම සඳහා මෙම පුළිඟුව ලබා දීම සිදු කරයි.
හරි දැන් මේ බැටරි කොයිල් ජලන පද්ධතියක් ගැන තමයි අපිට මුලින්ම කතා කරන්න තියෙන නිසා අනුමාතෘකාවක් විදිහට තියාගන්න. බැටරි දඟර ජලන පද්ධතිය. බැටරි දඟර ජලන පද්ධතිය. බැටරි දඟර ජලන පද්ධතිය. අපි කියන මේකට බැටරි කොයිල් ignition system කියලා. battery coil ignition system. battery coil ignition system. හරි. දැන් මේ ජලන පද්ධතිය අඳින්න කලින් මේ ජලන පද්ධතිය කාර්ය වෙන්නේ දැන් කුලිඟු පේනොට ස්පාර්ක් ප්ලග් එකට ඒ අවශ්‍ය කරන කුලිඟුව ඇති කිරීමයි. ඒතර මේ කුලිඟුව ඇති කරන්න මේ කුලිඟු පේනොට අවශ්‍ය වෙනවා අධි වෝල්ටීයතාවයක්. මොකද කුලිඟුවක් කියන එක මේක ගිනි කුරක් ගහලා දාන්න බෑනේ එන්ජින් එක ඇතුළට. ඒතර ඉන්ධන ටික දහනය කරන්න මේ කුලිඟුව ඇති කරන්න කුලිඟු පේනුවේ ස්පාර්ක් ප්ලග් එකේ අග්‍ර දෙක අතර අධි වෝල්ටීයතාවයක්. ඒ කියන්නේ අධික විභවාන්තරයක් නිර්මාණය කරන්න ඕන. සාමාන්‍යයෙන් ගත්තොත් අපිට මෝටර රථයක බැටරියෙන් දෙන්න පුළුවන් වෝල්ටේජ් එක ගත්තොත් මෝටර රථයක බැටරිය දෙන්න පුළුවන් වෝල්ටේජ් එක අපි දන්නවා වෝල්ට් 12යි. ඒතර වෝල්ට් 12 කියන විභවාන්තරය කුලිඟුවක් ඇති කරන්න ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් හොඳ පෙට්‍රල් වාත මිශ්‍රණයක් දහනය කරන්න දෙන්න ඕන අධි වෝල්ටීයතාවය වෝල්ට් සාමාන්‍යයෙන් 18000ක් විතර වගේ 18000යි 22000යි අතර විතර මෙන්න මේ වගේ වෝල්ටේජ් එකක් කුලිඟු පේනුවකට ප්ලග් එකකට දෙන්න ඕන හොඳ ඉන්ධන දහනයක් සිද්ධ කරා. නමුත් අපි ගාව තියෙන බැටරිය අපිට ජෙනරේට් කරන්න පුළුවන් වෝල්ටේජ් එක 12යි. මේ නිසා මේකට විශේෂිත පද්ධතියක් නිර්මාණය කරලා තියෙනවා මේ අධි වෝල්ටීයතාවය ජනනය කරන්න. දැන් ඒ වගේම තමයි දැන් මේ අධි වෝල්ටීයතාවය ජනනය කරලා දැන් එන්ජින් එකේ සිලින්ඩර කිහිපයක් තියෙනවා. ඒ සිලින්ඩර වල එන්ජින් එකේ දහන අනුපිළිවෙල. ඒකට යම්කිසි එන්ජින් එකක අපි දන්නවා දහන අනුපිළිවෙලක් තියෙනවා. අපි එන්ජිම කොටසදී කතා කරා සිලින්ඩර 4ක් තියෙන එන්ජිමක් නම් 1 2 4 3. ඕ එහෙම නැත්නම් 1 3 4 2 මෙන්න මේ කියන දහන අනුපිළිවෙලට තමයි එක් සිලින්ඩරය තුළ ඉන්ධන දහනය වීම සිද්ධ වෙන්නේ. එතකොට මේ කියන දහන අනුපිළිවෙල නැත්නම් ඉග්නිෂන් ඕඩර් එක. එතකොට මෙන්න මේ කියන ඉග්නිෂන් ඕඩර් එකට අර අධි වෝල්ටීයතාවය මෙන්න මේ ජෙනරේට් කරන අධි වෝල්ටීයතාවය එක එක කුලිඟු පේනුවට ලබා දෙන්න ඕන. අන්න ඒ වැඩෙත් කරන්න වෙන්නේ ජලන පද්ධතියෙම තමයි. හරිනේ? රයිට්. එතකොට අපි බලමු මේක කොහොමද කරන්න කියලා. හරි? මම ඉස්සෙල්ලම කුලිඟු පේනු ටික අපි හිතමු සිලින්ඩර 4ක එන්ජිමක් සිලින්ඩර 4ක එන්ජිමක කුලිඟු පේනු තියෙන විදිහ බලන්න. අපි හිතමු මෙන්න මෙහෙම මේ ඇඳ එක ප්ලග් එකක්. මේ වගේ මේ කුලිඟු පේනු 4ක් අපි ගත්තොත් මේ තව ප්ලග් එකක්
ඔන්න ඔය විදිහට පිටව කුලිඟු පේනු හතරක්. ඒ කියන්නේ සිලින්ඩර හතරක් තියෙන එන්ජින් එකක් තියෙනවා. එතකොට මේ ප්ලග් හතරට කොහොමද ඔය කියන අධිවෝල්ටීයතාවය දෙන්නේ? හරි. එතකොට මේ ප්ලග් හතරට අධිවෝල්ටීයතාවය දෙන්නේ අපි එන්ජිම කොටසෙදිත් ඉගෙන ගත්තා. මේකේ තියෙනවා බෙදා හරිනය කියලා කොටසක්. ඩිස්ට්‍රිබියුටර් එක. අන්නේ ඩිස්ට්‍රිබියුටර් එකෙන් තමයි මේ වැඩේ කරන්නේ. එතකොට ඩිස්ට්‍රිබියුටර් එකට සම්බන්ධ මෙන්න මේ අධිවෝල්ටීයතා අග්‍ර සම්බන්ධ කරන අග්‍ර හතරක් තියෙන විදිහට. එතකොට මේකේ ඒ අග්‍ර හතරත් එක්ක සම්බන්ධ වෙන භ්‍රමකයක් තියෙනවා මේ විදිහට. එතකොට මේ භ්‍රමකය තමයි මෙහෙම කරකෙන්නේ. එතකොට මේක අපි ගත්තොත් පළවෙනි ප්ලග් එකට මෙතනින් වයර් එක දීලා තියෙනවා කියලා. දැන් මේකේ සාමාන්‍යයෙන් තියෙන දහන අණුපිළිවෙල අපි ගත්තොත් 1 3 4 2 කියලා. ඊට පස්සේ එකට පස්සේ මේක යන්න ඕන අංක 3 සිලින්ඩරයට. මේක 1 2 3 4 හොම දැම්මහම එකෙන් පස්සේ තුන්වෙනි එකට යන්න නම් ඊළඟට යන්න ඕන මෙන්න මේකට 1 3 ඊට පස්සේ මේක 4ට අන්තිමට දෙවෙනි එකට. ඔන්න ඔය විදිහට එන්ජින් එකේ දහන අණුපිළිවෙලට අධිවෝල්ටීයතාවය බෙදා හරින එක තමයි මෙන්න මේකෙන් සිද්ධ කරන්නේ. මේකට තමයි අපි කියන්නේ බෙදා හරින එහෙම නැත්නම් ඩිස්ට්‍රිබියුටර් එක කියන්නේ. හරි. ඒත් මේ බෙදා හරිනින් දැන් මෙතන බලන්න ඉස්සද මෙයා හිතන්න දක්ෂිනාවර්තව මෙන්න මේ පැත්තට කරගෙනවා කියලා. ඒත් මෙන්න මෙතන තියෙන අධිවෝල්ටීයතාවය මේක හරහා ඉස්සෙල්ලා පළවෙනි එකට දෙනවා. ඒත් මේකේ ඉඳලා දහන යනවා. ඊළඟට මේක සම්බන්ධ වෙන තුන්වෙනි එකට, තුන්වෙනි එකේ ඉඳලා දහන එනවා. ඊට පස්සේ සම්බන්ධ වෙන හතරවෙනි එකට, හතරවෙනි සිලින්ඩරේ ඉඳලා දහන එනවා. අවසානයේ මේක දෙවෙනි සිලින්ඩරේ දෙවෙනි ප්ලග් එකට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට දෙවෙනි එකේ ඉඳලා දහනය සිද්ධ වෙනවා. එතකොට මේක දක්ෂිනාවර්තව භ්‍රමණය වෙනකොට වුණොත් මෙන්න මේ 1 3 4 2 දහන අණුපිළිවෙල තමයි එන්නේ. ඕනනම් මේක අනිත් පැත්තට කරගුණොත් බලන්න මොකද වෙන්නේ කියලා. වාමාවර්තව කරගුණොත් එහෙම 1 2 4 3 කියන අර අනිත් දහන අණුපිළිවෙලට එනවා මේ පැත්තට කරගුණොත්. හරි. දැන් මේ අධිවෝල්ටීයතාවන බෙදා හරින විදිය හරි. මම මේ අන්තිම කෙලවරේ ඉඳලා ආපස්සට තමයි එන්නේ බැටරිය දක්වා ජවන පද්ධතිය. හරි. එතකොට අධිවෝල්ටීයතාවය කවුරු හරි හදලා දුන්නොත් මෙන්න මේ බෙදා හරිනේ මොකද කරන්නේ? මෙන්න මේ පුලිඟු පේන් වලට එන්ජින් එකේ දහන අණුපිළිවෙලට මේක බෙදලා දෙන්න. හරි. එතකොට මෙන්න මේ කොටස මේක අපි හඳුන්වනවා බෙදා හරිනය කියලා ඩිස්ට්‍රිබියුටර් එක. බෙදා හරිනය. එතකොට මෙතන මේ දක්වලා තියෙන පුලිඟු පේනු. පුලිඟු පේනු. හරි. දැන් ඊට පස්සේ ඔන්න අධිවෝල්ටීයතාවය හදන්නේ ඉග්නිෂන් කොයිල් එකක් නැත්නම් ජලන දඟරේ. ජලන දඟරෙන් තමයි ඔක හදන්නේ. එතකොට මෙන්න මේක සම්බන්ධ වෙලා තියෙන මෙන්න මෙහෙම පොටවල් ගණන අඩු සහ මේක පරිණාමකයක් විදිහට තමයි තියෙන්නේ. ට්‍රාන්ස්ෆෝමර් එකක් විදිහට තියෙන්නේ. ඔන්න ඔය විදිහට මේ ජලන දඟරේ තමයි මෙන්න මේ අධිවෝල්ටීයතාවය ගමන් කරන්නේ. කියන්නේ මේ දඟරේ මේ කොයිල් එකේ තමයි අධිවෝල්ටීයතාවය හදන්නේ කොහොමද කියන එක පස්සේ බලමු. මේ අධිවෝල්ටීයතාවය හදන්නේ මේ දඟරේ හදලා මෙතෙන්ට දෙන. අතර මේකෙන් තමයි එන්ජින් එකේ දහනන් පිළිවෙලට මේක බෙදා හරිනය මගින් මේක බෙදා හරින්නේ. ඒකට අපි මෙන්න මේ කොටස අපි හඳුන්වනවා ජලන දඟරය කියලා. මේ කොටස අපි හඳුන්වනවා ජලන දඟරය කියලා. ජලන දඟරය. ඒතර ජලන දඟරේ අග්‍ර දෙක විදිහට එකක් මේක බැටරි එක ඍණාග්‍රයට සම්බන්ධ වෙන අග්‍රය. අපි ඒක මේ පැත්තෙන් භූගත කරන්න ඕන.
අනිත් ඒවා මේක බැටරිය ධනාග්‍රයට සම්බන්ධ වෙන විදිහට තමයි තියෙන්නේ. හරි. රයිට්. මෙතනින් මම චුට්ටක් මෙහෙම නතර කරලා තියෙනවා. මොකද මෙතනින් එහාට මේකේ තව වෙනම කොටසක් සම්බන්ධ වෙන හින්දා. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා බැටරිය. බැටරිය තියෙනවා. ඒතර අපි දන්නවා බැටරියේ ධනාග්‍රය තියෙනවා ඍණාග්‍රය මෝටර රථයේ බන්ධට සම්බන්ධ කරලා තියෙන අපි ඒක භූගත ලකුණකින් පෙන්නනවා. කොහොම? ඒතර මේකේ ධනාග්‍රය තමයි ඉස්සලම යනවා ඉග්නිෂන් ස්විච් එකට. ඒ කියන්නේ ජලන ස්විච් එකට ඉග්නිෂන් ස්විච් එකට යනවා. ජලන ස්විච් එකට. ඒ කියන්නේ මේක වාහනේ යතුරෙන් තමයි මේ ඉග්නිෂන් ස්විච් එක වැඩ කරන්නේ. යතුර දාලා අපි කරකවද්දි ජලන දංගරය ජලන ස්විච් එක. ඊට පස්සේ මේකේ සාමාන්‍ය ෆියුස් එකක් විලායකයක් දක්වලා තියෙනවා මෙතන. මේකේ දංගරය ආරක්ෂාවට. කොහොමද තියෙන්නේ? ඊට පස්සේ මෙතන මේක තමයි බැටරිය. බැටරිය. මේකේ වෝල්ට් 12ක විභවාන්තරයක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ ජලන ස්විච් එක. ඉග්නිෂන් ස්විච් එක. ජලන ස්විච් එක. මෙතන තියෙන විලායකයක්. සමහර වෙලාවට ඔයගොල්ලෝ විභාගෙට මේ එන පරිපතවල මේ විලායකය නැතුව මේක දෙන්නත් පුළුවන්. හරි. දැන් ඔහොම තිබ්බහම ඒතර ඕක නෙවෙයි සම්පූර්ණ ජලන පද්ධතිය කියන්නේ මේකේ මෙන්න මේ පහළට තව කොටසක් එකතු වෙන්න තියෙනවා. මම ඉස්සෙල්ලා දැන් මෙතනින් පොඩ්ඩක් ක්‍රියාකාරීත්වය කියන්න යනවා. හරි. ඒතකොට දැන් මෙන්න මෙතන මේ ප්ලග් එකක් ගත්තොත් එහෙම මේ ධනාග්‍රයත් එක්ක දැන් මේ බැටරි ධනාග්‍රයත් එක්ක මේ සම්බන්ධ වෙලා තියෙන මේක ජලන දඟලෙන් ගිහිල්ලා මෙතන ඊට පස්සේ ඍණාග්‍රය සම්බන්ධ වෙන්නේ මෙතනින් වාහනේ බඳට සම්බන්ධ වෙන නිසා. මොකද මේ කොටස වාහනේ බඳත් එක්ක සම්බන්ධ වෙන හින්දා. ඒතකොට මේ කුලිඟු පේනුවේ මේ මැද තියෙන ඉලෙක්ට්‍රෝඩය මේ මැදින් දක්වලා තියෙන මේක තමයි ධනාග්‍රයට සම්බන්ධ. මේක ඍණාග්‍රයට සම්බන්ධ. ඒතකොට මෙන්න මේ ධන සහ ඍණ අතර තමයි අර කියන අධිවෝල්ටීයතාවය හටගන්නේ. හයි වෝල්ටේජ් එක හටගන්නේ. හරි. මේ දෙක අතර තමයි වෝල්ට් 18000යි 22000යි අතර විභවාන්තරයක් නිර්මාණය කරන්නේ. හරි. ඒකට දාලා තියෙනවා මෙන්න මේ ජලන දඟලය. හැබැයි මේ ජලන දඟලේ ක්‍රියාත්මක වෙන මූලධර්මය තමයි අපි ඉලෙක්ට්‍රිකල් වලදී ඉගෙන ගත්ත පරිණාමකවල තියෙන තියෙන. අපි දන්නවා පරිණාමකවල අධිකර පරිණාමක. ඒ කියන්නේ ප්‍රාථමිකයට වඩා ද්විතීයික දඟලේ පොටවල් සංඛ්‍යාව වැඩි කරලා අපිට පුළුවන් ප්‍රාථමිකයේ වෝල්ටීයතාවයට වඩා ද්විතීයික දඟලේ වෝල්ටීයතාවය වැඩි කරන්න. එතකොට මෙතනත් ඒකම තමයි කරලා තියෙන්නේ. ප්‍රාථමික දඟලේට අඩු පොටවල් ගාණක් දාලා ද්විතීයික දඟලේට වැඩි පොටවල් ගාණක් දාලා මේ බැටරියේ දෙන 12 වෝල්ට් කියන විභවාන්තරය වැඩි කරලා මෙතනින් බෙදාහරණයට ලබා දෙන්න. වැඩේ තියෙන්නේ මෙතනින් මේ වැඩි කරලා දෙන්න පුළුවන් වෝල්ටේජ් එක ගත්තොත් සාමාන්‍යයෙන් වෝල්ට් 400ක් 350ක් ඔන්න ඔය වගේ විභවාන්තරයක් තමයි සාමාන්‍යයෙන් වැඩි කරලා දෙන්න පුළුවන් මේකේ පොටවල් ප්‍රමාණය දාලා. ඉතින් ඒක නිසා අපි දන්නවා ඒ 400ක වගේ වෝල්ටේජ් එක මදි මෙන්න මෙතන පුලිංගුවක් ඇති කරන්න. මම කිව්වා මෙතන පුලිංගුවක් ඇති කරනම් වෝල්ටේජ් එක සාමාන්‍යයෙන් 18යි kV කියලා ගමු. 18000යි 22000යි අතර වගේ විභවාන්තරයක් මේකේ තියෙන්න අවශ්‍යයි. 18000යි 22000යි අතර වගේ විභවාන්තරයක් ඕන මේකේ අධි වෝල්ටීයතාවය මේ පුලිංගුව පනින්න නම්. ඒ නිසා මෙන්න මෙතන අපි එකට පාවිච්චි කරනවා ප්‍රේරකවල අපි ඉගෙන ගත්ත මූලධර්මයක්. ප්‍රේරක පාඩම චුට්ටක් මතක් කරගත්තොත් ප්‍රේරකයක් කරහා ගලා යන සරල ධාරාව අපි වෙනස් කරොත් ඒ කියන්නේ මේක ස්විච් එකක් දාලා මේ ස්විච් එක ඔන් කරලා ඕෆ් කරොත් එහෙම මෙන්න මෙතන ඔන් කරලා ඕෆ් කරලා මෙන්න මෙහෙම කරොත් එහෙම DC කරන්ට් එකක් මේ ප්‍රේරකයේ ඇති වෙනවා හට ගන්නවා. ඒ කියන්නේ මේ ප්‍රේරකය හරහා ගන්න ධාරාව වෙනස් කරනකොට මේ ප්‍රේරකය හරහා ගන්න ධාරාව වෙනස් කරලා අපි කරන්නේ ස්විච් එකක් දාලා මේක ඔන් ඕෆ් කරනවා. ඔන් ඕෆ් කරාම ප්‍රේරකයේ ගන්න ධාරාව වෙනස් වෙනකොට මේක හැදෙනවා ප්‍රතිවිද්‍යුත්ගාමක බලයක්. ඒ කියන්නේ බැටරියෙන් දීලා තියෙන වෝල්ටේජ් එකට ප්‍රතිවිරුද්ධව විභවාන්තරයක් මෙයා හදාගන්න. අනේ හදාගන්න ප්‍රතිවිද්‍යුත්ගාමක බලය සමාන වෙනවා. හරි. ඍණ
L වාරයක් di බෙදීම dt. ඒ කියන්නේ ධාරාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට සමානුපාතික වෙනවා මේක. ඒක ප්‍රේරකතාවයෙන් වැඩි කරාම සමාන වෙන මේ ඍණ ලකුණක් දාලා තියෙන්නේ මේ සැපියම් වෝල්ටේජතාවයට ප්‍රතිවිරුද්ධව ජනනය කරන නිසා. එතකොට මෙන්න මේක ස්විච් එකකින් වගේ මෙතනින් යන කරන්ට් එක මෙහෙම වෙනස් කරොත් ධාරාව වෙනස් කරොත් එහෙම ප්‍රේරකේ ජනනය වෙනවා අධි වෝල්ටීයතාවය. දැන් සාමාන්‍යයෙන් මෙතන මෙන්න මේ කාලය dt කියන කාලය ගොඩාක් අඩු වුණොත් එimhe මිලි තප්පර ගණන් මයික්‍රෝ තප්පර ගණන් වලදී වගේ මේක ඔන් ඔෆ් කරන්න පුළුවන් නම් මෙතන හැදෙන වෝල්ටේජ් එක වැඩි. මොකද ඒතකොට ධාරාව ඉතාම වේගෙන් වෙනස් වෙනවා. හරි. එතකොට ඔන්න ඔය උපක්‍රමය අපි මෙතෙන්ට භාවිතා කරනවා මේ ජවලන දංගරය හරහා. මේ ජවලන දංගරය හරහා ගන්න ධාරාව මේ විදිහට කඩ දෙන්නේ. කියන්නේ ස්විච් එකක් ඔන් ඔෆ් කර වගේ දෙන්න පුළුවන් විදිහට අපි උපක්‍රමයක් මෙතෙන්ට දානවා. අන්න එහෙම මේ ජවලන දංගරයේ ගන්න ධාරාව කඩ දුන්නාම මෙන්න මේ විදිහට අධි වෝල්ටීයතාවයක් ප්‍රේරණය වෙලා අර කියන මෙන්න මේ අවශ්‍යතාවය වෙන 18 1000 22 1000 අතර අධි වෝල්ටීයතාවය මේ ජවලන දංගරේ නිර්මාණය කරනවා. හරි. ඊට පස්සේ මේ නිර්මාණය කරන අධි වෝල්ටීයතාවය තමයි බෙදාහරණය මගින් එන්ජින් එකේ දහනන් පිළිවෙලට මේ කුලිඟු පේන වලට ලබා දීම සිද්ධ කරන්නේ. හරි. ඉතින් ඔන්න ඔය වැඩේ කරන්න මෙන්න මෙතන තියෙන විශේෂ උපක්‍රමයක්. හරි. මේ උපක්‍රමය තමයි දැන් මෙන්න මේකට දානවා පොඩි ස්විච් එකක්. ස්විච් එකක් කිව්වට ඒක ස්විච් එකක් නෙවෙයි ඇත්තටම. මේකට දාන්නේ ස්පර්ශක තුඩු කියන. ඒ කියන්නේ contact breakers. දැන් මෙතන පිට භූගත ඍණාග්‍රේ තියෙනවා. මෙන්න මේ භූගත අග්‍රේ ඉඳලා ඒක සම්බන්ධ වෙන්න ස්විච් එකක් ඔන්න ඔය විදිහට දානවා. හරි. ඒවට කියන්නේ contact breakers එහෙම නැත්නම් ස්පර්ශක තුඩු කියලා. මෙන්න මේ තුඩු ඇරීම වැහිම සිද්ධ වෙන්න ඒ වගේ කැමියක් දාලා උතාරිය ලොකු කමින් වෙන මෙතනට සම්බන්ධ කරලා තියෙන ප්‍රමණය වෙන්න කැමියක්. හැබැයි කැමියේ තුඩු හතරක් තියෙන විදිහට තමයි හදලා තියෙන්නේ. මොකද මේකේ හතර වතාවක් එක වටයකට මේක එක වටයක් භ්‍රමණය වෙනකොට හතර වතාවක් මේ ප්ලග් වලට අධි වෝල්ටීයතාව දෙන්න ඕනේ. ඒ නිසා මේක තුඩු හතරක් සහිතව තමයි තියෙන්නේ. එතකොට මෙන්න මෙතනින් මේක භ්‍රමණය වෙනවා. මේ කැමිය භ්‍රමණය වෙනවා. එතකොට මේ කැමිය භ්‍රමණය වෙනකොට මොකද වෙන්නේ? මේ තුඩ වගේ කොටස මෙන්න මේකේ වදිනකොට මේ ස්පර්ශ තුඩු ඈත් වෙනවා. ඈත් වෙනවා කියලා කියන්නේ අර ස්විච් එක ඕෆ් කරා වගේ. ඊට පස්සේ ආපහු මේක සාමාන්‍ය පීඩනයකට ආපහු මේ දෙන්න සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙනකොට ආයි කරන්ට් එක යනවා. ආයි මේ වගේ තුඩක් වදිනකොට මේක ඈත් වෙනවා. ආයි සම්බන්ධ. එතකොට අර අතින් ස්විච් එකක් ඔන් ඔෆ් කරන වැඩේ මෙතනින් වෙනවා. හරි. එනිසා මේක වෙන්නේ මෙන්න මේ කැමිය සම්බන්ධ කරලා තියෙන්නේ මෙන්න මේ බෙදාහරණයේ තියෙන භ්‍රමකයටම තමයි. ඒ කියන්නේ ඇත්තටම මේ දෙන්නා මේ ටැන් දෙකක ඇදලා තිබ්බට මේ දෙන්න තියෙන්නේ එකට. එකම ඇක්සිස් එක තමයි තියෙන්නේ. එකම අක්ෂයක තියෙන්නේ. හරි. ඒ කියන්නේ බෙදාහරිනේ මේ භ්‍රමකයයි මෙතන තියෙන කැමියයි තියෙන දෙකම එකම අක්ෂයක තියෙන්නේ. හරි. එතකොට දෙන්න එකටනේ කරගෙන. එතකොට මෙයා කරගෙනකොට මේ තුඩ වගේ කොටස වදිනකොට මේ ස්පර්ශ දුර ඈත් වෙන. එතකොට ස්විච් එක ඕෆ් කරා වගේ. ආපහු මේක සම්බන්ධ වෙනවා. ඒ විදිහට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. හරි. ඊට පස්සේ දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් මෙන්න මෙතන මේ දෙක ඈත් වෙනකොට මෙතනත් තියෙන අධි වෝල්ටීයතාවයේ හින්දා මෙන්න මෙතනත් ස්පාර්ක් එකක්. මෙතනත් කුලිඟු පැනීමක් වෙන්න පුළුවන්.
ඒ නිසා මෙන්න මෙතන පුලිඟු පයින් එක වළක්වන්න මේකට සමාන්තරගතව මේකත් එක්ක සමාන්තරගතව ධාරිත්‍රකයක් කැපැසිටර් එකක් දාලා තියෙනවා මෙන්න මේක. එතකොට වෙන්නේ මේක ඈත් වෙන වෙලාවට කැපැසිටර් එක හරහා විදුලි ධාරාව ගමන් කරලා කැපැසිටර් එක charge වෙනවා. ආරෝපණය කර ගැනීමක් තමයි වෙන්නේ. ඊට පස්සේ ආපහු මේක සම්බන්ධ වෙනකොට මෙතනින් ධාරාව ගමන් කරනවා. ඒකට charge වෙලා තියෙන කැපැසිටර් එකනොත් මේ පැත්තට ධාරාව සපයනවා. මේ හරහා ධාරාව ගමන් කරනවා. මොකද නැත්තම් මේ ධාරිත්‍රකය නැති වුණා නම් මේ ස්පර්ශක තුන මෙහෙම ඈත් වෙනකොට මෙතන ස්පාක් එකක් මෙතන පුලිඟුවක් පනින්න පුළුවන්. ඒ නිසා මෙතන පුලිඟු පනින්න එක වළක්වන්න තමයි මෙතන ධාරිත්‍රකයක් දාලා තියෙන්නේ. හරි. එතකොට දැන් ඔන්න නම් කරගන්න තව කොටස් ටිකක් එකතු වුණා. එකක් තමයි මෙතන තියෙන කැමිය. කැමිය. මෙන්න මෙතන තියෙනවා මෙතන සහ මෙතන විස්පර්ශක තුඩු. විස්පර්ශක තුඩු. මෙතන තියෙනවා ධාරිත්‍රකය. ධාරිත්‍රකයක් තියෙනවා මෙතන. හරි. දැන් ඔන්න ජලන පද්ධතියේ සියලුම කොටස් සම්බන්ධ කරලා අවසන්. අපි ඇඳලා ඉවරයි. දැන් ඔක තමයි බැටරි කොයිල් ජලන පද්ධතියක් කියන්නේ. එතකොට මෙතන බැටරිය තියෙනවා. ජලන ස්විචය තියෙනවා. වාහනේ අතුර දානකොට තමයි ඒක වැඩ කරන්නේ. විලායකයේ තියෙන ඊට පස්සේ මෙතන තියෙනවා ජලන දඟරය. ඒ ජලන දඟරය තමයි උදව් වෙන්නේ මේ අධිවෝල්ටීයතාවය හදන්න. ඊට පස්සේ ජලන දඟරය හරහා ගන්න ධාරාව කට් ඔෆ් කරන්න. ඒ කියන්නේ වෙනස් කරන්න ස්පර්ශක තුඩු සහිත පද්ධතිය කැමිය සහ ස්පර්ශක තුඩු මෙතන යොදලා තියෙනවා. ඊට පස්සේ මේ ස්පර්ශක තුඩු ඈත් වෙලා සම්බන්ධ වීමත් එක්ක මේක අධිවෝල්ටීයතාවයක් හැදෙනවා. මේ අධිවෝල්ටීයතාවය බෙදාහරණය මගින් එන්ජින් එකේ දහන අණුපිළිවෙලට එක් එක් පුලිඟු පේනු වෙත බෙදා හැරීම සිද්ධ කරනවා. හරි. ඔන්න බැටරි කොයිල් ජලන පද්ධතිය. හරි. දැන් ඕක ඇඳ ගන්න ඕනේ. හරි. දැන් මේකේ ප්‍රධාන මේ කියන්නේ මේක ආරම්භක ස්ථාන වෙන මේ පද්ධතිය ගත්තාම බැටරිය. මොකද බැටරියේ තමයි වෝල්ටේජ් එකක් 12 වෝල්ට් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ විභවාන්තරය අරගෙන තමයි ඒක වර්ධනය කළා. ඒක අධිවෝල්ටීයතාවයක් බවට පත් කළා. ඒ කියන්නේ 18000 22000 අතර වෝල්ටීයතාවයකට පත් කරලා දෙන්නේ මෙන්න මේ විදිහට පුලිඟු පේනු වලට. හරි. ඒතර මේකේ ප්‍රධාන කාර්යයක් කරන උපකරණය තමයි බැටරිය කියලා කියන්නේ. ඒතර මෝටර රථවල භාවිතා වන බැටරිය ගත්තාම මේක භාවිතා කරන්නේ අපි ඊයම් අම්ල කෝෂයක්. ඒ කියන්නේ ලෙඩ් ඇසිඩ් කියන බැටරි එක තමයි අපි භාවිතා කරන්නේ. එතකොට ඇසිඩ් බැටරිය කියලා කියනවා. එතකොට මේ බැටරියේ අඩංගු කරලා තියෙන සල්ෆියුරික් අම්ලය. සල්ෆියුරික් අම්ලය අඩංගු කරලා තියෙන්නේ. අඩංගු කරලා මේක ඇතුළත හදලා තියෙන්නේ ඊයම් සහ ඊයම් ඔක්සයිඩ්. ඒ කියන්නේ ලෙඩ්. ඒක තමයි ඊයම් වල රසායනික සංයෝජනය Pb. සහ Pb ඔක්සයිඩ්. තහඩු මාරුවෙන් මාරුවට තියලා සල්ෆියුරික් ඇසිඩ් එකේ ගිල් වල තමයි මේක හදලා තියෙන්නේ. හරි. එතකොට සාමාන්‍යයෙන් මේකේ මේ එක තහඩු අග්‍ර දෙකක් සම්බන්ධ වෙලා තමයි එක බැටරි කොටසක් සම්බන්ධ වෙන්නේ. එතකොට මේ එකකින් සාමාන්‍යයෙන් වෝල්ට් දෙකක විතර විභවාන්තරයක් බැටරි එකේ නිර්මාණය කරගන්න. එතකොට ඒ වගේ හයක් විතරක් සම්බන්ධ වෙලා තමයි 12 වෝල්ට් 12 වෝල්ට් මේ බැටරිය ඊයම් අම්ල කෝෂය නිර්මාණය කරලා තියෙන්නේ. ඒකට සාමාන්‍යයෙන් මේකේ බැටරිය ගත්තාම මේකේ අර ඇසිඩ් ලෙවල් එක මේ ඊයම් තහඩු ගිලිලා තියෙන්න ඕන මේකේ. තහඩු තියෙන. තහඩු මේකේ ගිලිලා තියෙන්න ඕන. ඒ ගිලෙන්න අවශ්‍ය කරන උපරිම මට්ටමක් තියෙන ඊට වඩා මේකේ බැටරියේ ද්‍රව මට්ටම ඇසිඩ් මට්ටම අඩු වෙන්න බෑ. දැන් මේක කාලයත් එක්ක වෙන්නේ ඉස්සර ආපු පරණ බැටරියේ සීල් බැටරියක් නෙවෙයි ආවේ. ඒ බැටරියේ කල්ගත වෙනකොට වෙන්නේ බැටරි ඇසිඩ් මට්ටම ඇසිඩ් ලෙවල් එක අඩු වෙනවා. ඒ ඇසිඩ් ලෙවල් එක අඩු වෙන්නේ ඇසිඩ් එක අඩු වෙලා නෙවෙයි. මේක ඇත්තටම තියෙන්නේ තනුක සල්ෆියුරික් අම්ල. ඒ කියන්නේ ජලයත් එක්ක තමයි සල්ෆියුරික් අම්ල තියෙන්නේ.
නිසා මේකේ තියෙන ජලය වාෂ්ප වෙන්න ගන්නවා. ඒ නිසා තමයි මේක ඇසිඩ් ලෙවල් එක අඩු වෙන්නේ. ඇත්තටම ඇසිඩ් ලෙවල් එක අඩු වුණාට අඩු වෙන්නේ ඇසිඩ් නෙවෙයි. වතුර ටික තමයි අඩු වෙන්නේ මේකේ තියෙන්නේ. ඒ නිසා අපි ඒකට වතුර ජලය දාන්න ඕන අපි බැටරි වතුර කියලා කියන්නේ. ඒතර බැටරි වතුර කියලා කියන්නේ හරියටම සංශුද්ධ ජලය. එහෙම නැත්නම් ආශ්‍රිත ජලය කියනකොට. ආශ්‍රිත ජලය. ඉතින් ආශ්‍රිත ජලය කියලා කියන්නේ හරියටම H2O විතරයි තියෙන්නේ. සුපිරිසිදු ජලය H2O. හරි. ඒ කියන්නේ හරියටම pH value එක ගත්තොත් 7යි. ආම්ලිකත් නැහැ බාෂ්පිකත් නැති ජලය. හරි. ඒතර ඒවා සාමාන්‍ය අපිට මේ වෙනම නිෂ්පාදනය කරන ජල. ඒ කියන්නේ අපිට ඒක ජල ප්‍රභවයකින් ගන්න බෑ ඒ වගේ ජල. මොකද ජල ප්‍රභව වලින් ගත්තාම ඒවයි යම් ප්‍රමාණයකට බාෂ්මික ගතියක් වැඩි වෙන්න පුළුවන්. ආම්ලික බව වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේ වෙනම ජලය ආශ්‍රිත ජලය කියලා වෙනම නිෂ්පාදනය කරනවා. ජලය කාර්මිකව නිෂ්පාදනය කරලා මේ බැටරි සඳහාම යොදන්නේ ඒවා භාවිතා කරනවා. ඒකට තමයි අපි කියන්නේ බැටරි වතුර කියලා. ඒකේ ඇසිඩ් මුකුත් නැහැ. හරි. දැන් සමහර අය හිතන්නේ බැටරි වතුර කිව්වහම ඒකේ ඇසිඩ් තියෙනවා කියලා. නැහැ. ඇසිඩ් එක නැහැ. ඇසිඩ් එක තියෙන්නේ බැටරිය ඇතුලේ. ඒකට ඇසිඩ් ඉවර වෙනකොට වෙනම ඇසිඩ් පුරවන්න ඕන. නමුත් බැටරියේ ජල මට්ටම, ඒ ද්‍රව මට්ටම අඩු වෙනකොට අපි ජලය තමයි ආශ්‍රිත ජලය තමයි මේකට පුරවන්නේ. කියන්නේ සුපිරිසිදු ජලය. ඒක සාමාන්‍යයෙන් පොඩ්ඩක් මතක තියාගන්න ඕන. ඊළඟට මේ මේකේ ගත්තාම දැන් බැටරිය ඩිස්චාර්ජ් එක කියන්නේ බැටරිය බහිනවනේ කාලයක් කියන්නේ මේ මෝටර රථය ධාවනය වෙනකොට මෝටර රථයේ තියෙන විදුලි උපකරණ ක්‍රියාත්මක කරන්න මේ බැටරිය විසර්ජනය වීමක් වෙනවා. මේක ඩිස්චාර්ජ් වෙනවා. එතකොට මේ විසර්ජනය වීමේදී වෙන්නේ සාමාන්‍යයෙන් මේකේ තියෙන අම්ලය අර EM එක ප්‍රතික්‍රියා කළා ඇසිඩ් එක සල්ෆියුරික් අම්ලය ලෙඩ් සල්ෆේට් බවට පත් වෙනවා. ඕක තමයි සාමාන්‍ය බැටරිය විසර්ජනය වෙද්දී වෙන්නේ. ඊට පස්සේ ආපහු බැටරිය charge කරනකොට වෙන්නේ ආරෝපණය කරනකොට වෙන්නේ මෙන්න මේ ලෙඩ් සල්ෆේට් වෙච්ච එක ආපහු සල්ෆියුරික් බවට නැවත පරිවර්තනය වීමක් තමයි වෙන්නේ. ඕක තමයි දෙපැත්තට වෙන්නේ. මොකද මේකේ EM තහඩු තියෙන්නේ ලෙඩ් කියන එක. ඒකට ලෙඩ් අම්ලෙත් එක ප්‍රතික්‍රියා කරලා ලෙඩ් සල්ෆේට් හදනවා බැටරිය විසර්ජනය වෙද්දී. ඒ වගේම බැටරිය ආපහු අපි charge කරනකොට මෝටර රථය තුලින්ම එන්ජින් එකෙන් ප්‍රත්‍යාවර්තක ඕල්ටර්නේටර් එකක් කරකවලා මේ බැටරිය charge කරනවා. ඒ charge කරද්දී අර සල්ෆේට් එක බවට ලෙඩ් සල්ෆේට් එක නැවතත් ඇසිඩ් එක සල්ෆියුරික් බවට පරිවර්තනය වීමක් තමයි වෙන්නේ මේ බැටරිය තුල. හරි. ඉතින් දැන් අද වෙනකොට නම් වර්තමානයේ නම් මේ වතුර දාන බැටරියෙන් නැතුව සම්පූර්ණයෙන්ම සීල් කරපු සීල් බැටරියක් තමයි එන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ මේන්ටනන්ස් ෆ්‍රී බැටරි එකක්, නඩත්තු රහිත බැටරියක් විදිහට තමයි මේක එන්නේ. එතකොට දැන් බැටරිය සාමාන්‍යයෙන් මේ බැටරිය අග්‍ර දෙක ගත්තාම අපි සාමාන්‍ය මෝටර රථයක් ගිහිල්ලා බැලුවත් මේ බැටරියේ ධනාග්‍රය මෙහිම ආවරණය කරලා තියෙනවා. මොකද මේකත් එක්ක වාහනේ බඳ කොටස් කිසිසේත්ම සම්බන්ධ වෙන්න දෙන්නේ නැහැ. මොකද හේතුව බැටරියේ ඍණාග්‍රය මෝටර රථයේ බඳට සම්බන්ධ කරලා තියෙන නිසා යම් විදිහකින් මේ බැටරියේ ධනාග්‍රය මෝටර රථයේ බඳත් එක්ක සම්බන්ධ වුණොත් එහෙම එතනින් මේ බැටරිය ඩිස්චාර්ජ් වෙනවා. විසර්ජනය වීමක් වෙන්න පුළුවන්. ෂෝට් වෙලා කෙටි පරිපත වෙලා. ඒක නිසා මෙන්න මේ ධනාග්‍රය කවර් කරලා තමයි තියෙන සාමාන්‍ය බැටරි එක සම්බන්ධ කරන්නේ. ඒ වගේම මේ බැටරි වලට මේ ධන ඍණ අග්‍ර කලම්ප කරලා තියෙන විදිහ ඉතාමත් නිවැරදිව කලම්ප කරලා තියෙන බුරුල් වෙලා වගේ තියෙන්න බෑ. මම ඒ කලම්ප කරන විදිය ඔයගොල්ලන්ට චුට්ටක් පෙන්නන්නම්. මේ ඒ කියන්නේ මේක උඩින් බැලුවම පේන විදිය සහ මේ පැත්තෙන් බැලුවහම පේන විදිය වැරදි විදියට කලම්ප කරාම කොහොමද පේන්නේ? නිවැරදි විදියට කලම්ප කරාම කොහොමද පේන්නේ කියන එක චුට්ටක් බලමු. දැන් ඔයගොල්ලන්ට මෙන්න මේකේ බලන්න ෂෙයා කරපු ස්ක්‍රීන් එකට එන්න.
මෙන්න මේ කලම්පේ ගැව්වහම අර බැටරියේ අග්‍රය මෙන්න මෙතන ඔයාලට පේන මෙන්න මෙහෙම උඩට මතුවලා තියෙනවා. කලම්පෙන් උඩට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ කලම්පේ පල්ලෙහාට තද වෙනවා කියලා කියන්නේ. පහළට ගමන් කරනවා කියන්නේ මෙන්න මෙතන මේ කොටස මම මේ රවුම් කරපු කොටස රතු පාටෙන් උඩට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි ඒක උඩින් බැලුවාම ඒ කලම්ප දෙක එකට සෙට් වෙන්නේ නැතුව මෙන්න මෙහෙම ඈත් වෙලා තියෙන්න ඕන මෙන්න මෙතනින්. ඔයාලට පේනවා මේ රතු පාටින් දැන් රවුම් කරපු තැන මේ කලම්පේ ඉදිරි පස්ස කෙලවර ඈත් වෙලා තමයි තියෙන්නේ. ඔකොම ගෑවිලා තියෙන්න බෑ. දැන් වැරදි එකේ ඔයාලට පේනවා මෙන්න මෙතන මේ බලන්න මෙන්න මෙතන මේක ගෑවිලා තියෙන. ඒ වගේම කලම්පයේ උඩට මතුවලා නැහැ අග්‍රය. අග්‍රය තියෙන කලම්පය ඇතුලේ. එතකොට මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේක වැරදි. මෙන්න මේ විදිහට සම්බන්ධ වෙලා තිබුත් ඒක වැරදි. ඒක නිවැරදි සම්බන්ධයක් නෙවෙයි. ඒ නිසා හරි විදිහට සම්බන්ධ වෙන්න මෙන්න මේ විදිහට තියෙනවනේ පැත්තෙන් බැලුවහම මෙන්න මේ විදිහට තියෙනවනේ උඩින් බැලුවහම. හරි. ඒ විදිහ තමයි බැටරියේ කලම්ප නිවැරදිව ධන සහ ඍණාත්මක වලට සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ. හරි. ඒතර ඔය දේවල් ටික තමයි බැටරිය සම්බන්ධයෙන් තියෙන්නේ. ඊළඟට මේ බැටරියක් අපි සාමාන්‍යයෙන් නඩත්තු කරද්දී ඇත්තටම මේ බැටරියක් මේ සෑම විටම මේ පිරිසිදුව තියා ගන්න ඕන. මොකද අපද්‍රව්‍ය තිබ්බොත් අපද්‍රව්‍ය හරහා විදුලිය කාන්දු වෙන්න පුළුවන්. මේ බැටරි කලම්බ බුරුල් වෙන්නේ නැතුව. ඒ වගේම මේ බැටරිය ඇලකිරීමෙන් වළකින්න ඕන. මොකද ඇසිඩ් එක පිහිටුම වෙනස් වෙන්න පුළුවන් හින්දා ඒත් ඔයගොල්ලෝ බලන්න මෝටරත් ඒක උනත් බැටරිය ස්ථාපනය කරලා තියද්දි හරියටම ඇලවෙන්නේ නැති වෙන කෙලින් තියලා තමයි තියෙන බැටරිය මේ එහෙට මෙහෙට වෙන්නේ නැති වෙන්නේ. ඊළඟට මේ බැටරියක් මෝටර රථයෙන් අපි මොකක් හරි මෝටර රථයේ අලුත් වැඩියාවකට ගලවනවා නම් අපි ඉස්සෙල්ලම භූගත අග්‍රය තමයි කියන්නේ ඍණාග්‍රය තමයි ගලවන්නේ. මොකද ඒකට හේතුව තමයි මේ ඍණාග්‍රය මෝටර රථයේ බඳට සම්බන්ධ වෙලා තියෙන නිසා මේ මෝටර රථයේ බඳ කියන ඔක්කොම තනි එකක්. මොකද බැටරි ඍණාග්‍රය බඳට සම්බන්ධ කරාම ඕනෑම තැනකින් බඳට බැටරිය ධනාග්‍රයට සම්බන්ධයක් ආවොත් කොහෙන් හරි එතනින් ඒ කියන්නේ ධනයි ඍණය සෙට් කරා වගේ බැටරිය ක්ෂණිකව විසර්ජනය වෙලා යනවා. ඒ හින්දා අපි අනිවාර්යයෙන්ම බැටරි එක වැඩ කරනවා නම් වාහනේ මොනවා හරි වැඩක් විශේෂයෙන් බැටරිය ආසන්නයේ දෙයක් කරනවා නම් විදුලි පද්ධතියේ මොනවා හරි වැඩක් කරනවා නම් බැටරිය ඍණාග්‍රය ගලවලා ඉවත් කරලා තියෙනවා. එතකොට අපිට බයක් නැහැ. මොකද වාහනේ බඳත් එක්ක සම්බන්ධ වුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද ඍණාග්‍රේ සම්බන්ධතාවය නැති කරලා තියෙන නිසා. ඒ හින්දා අපි බැටරියක් මෝටර රථයකින් බැටරියක් ගලවන කොටත් අපි ඉස්සෙල්ලම ගලවන්නේ ඍණාග්‍රේ. ධන නෙවෙයි ඍණාග්‍රේ ගලවන්නේ. ඒකට හේතුව තමයි ඍණ කියන්නේ බැටරියේ තියෙන පොදු අග්‍රය. ඒක මෝටර රථයේ බඳත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒකට ඒ බඳත් එක්ක තියෙන සම්බන්ධතාවය ඉස්සෙල්ලා නැති කරලා දාලා ඉන්න ඕන. මොකද අපි වෙන වැඩ කරන්න කලින් මොකද බැරි වෙලා හරි ඒ බඳත් එක්ක බැටරියේ ධනාග්‍රයට සම්බන්ධ මොනවා හරි කොටසක් සම්බන්ධ වුණොත් එහෙම බැටරි ඉක්මනින් ක්ෂණිකව විසර්ජනය වෙලා යනවා. හරි. නිසා ඒ කාරණයක් මතක තියාගන්න. ඒ වගේම තමයි බැටරියක් අපි ඉස්සෙල්ලම මෝටර රථයකට හයි කරනකොටත් අන්තිමටම හයි කරන්නේ බැටරියේ ඍණාග්‍රය. මොකද ධනාග්‍ර ඔක්කොම සම්බන්ධ කරලා ආයුධ ටික ඔක්කොම මොකද මේ නිකන් මේ ඔයාලා හිතන්න නිකන් යතුරක් හරි පොඩි ටූල් එකක් හරි බැටරියේ ධනාග්‍රය උඩට වැටලා ධනාග්‍රයත් එක්ක සම්බන්ධ වයර් එකකුයි වාහනේ බඳේ මොන කොටස ඕනෑම කොටසක් ස්පර්ශ වෙච්ච ගමන් එතනින් බැටරිය විසර්ජනය වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ බැටරි වල තියෙන ඇසිඩ් වගේ දේවල් හින්දා විශේෂයෙන්ම මේ ඔය ආභරණ වගේ රන් ආභරණ වගේ දේවල් පැනදගෙන මේ බැටරි වල වැඩ කටයුතු කරන්න එපා කියලා කියනවා. මොකද ඇසිඩ් එකත් එක්ක ඒ රන් වගේ ලෝහ වියෝජනය වෙන නිසා. හරි. ඊට පස්සේ තව ගත්තොත් බැටරියේ සාමාන්‍යයෙන් මේ බැටරි වල ධාරිතාවයන් ගත්තොත් එහෙම මේ ගොඩක් වෙලාවට ඔය මේ සාමාන්‍ය කුඩා ප්‍රමාණයේ වාහන වලට බැටරියේ ධාරිතාවය අපි 35 65 වගේ කියන්නේ මෝටර රථ වලට වගේ ඇම්පියර් පැය 35යි 60යි වගේ අතර ඇම්පියර් පැය ධාරිතාවයක් තියෙන බැටරි භාවිත කරන. ඊට පස්සේ මෝටර් බයික් වලට අතුරු පැති සඳහා 12ක් වගේ උපරිම ඒ කියන්නේ 10ක් 12ට වඩා අඩු වගේ කියන්නේ ඇම්පියර් පැය 2 ඉඳලා 12 වගේ රේන්ජ් එක ධාරිතාවයන් තියෙන බැටරි භාවිත කරනවා. හැබැයි බර වාහන වලට එහෙම සමහරවිට ඔයගොල්ලෝ දැකලා ඇති එක බැටරියක් නෙවෙයි බැටරි දෙකක් ඒගොල්ලෝ භාවිතා කරලා තියෙනවා. මොකද වැඩි ධාරාවක් ඒවෙන් ඇද ගන්න නිසා. ඉතින් මේ ධාරිතාවය ඇම්පියර් පැය 100ක්
200ක් ඔය වගේ ප්‍රමාණවල ධාරිතාවයන් තියෙන බැටරි තමයි මේ බර වාහන වලට භාවිතා කරන්නේ. හරි. බැටරිය සම්බන්ධව ඔන්න ඔය කාරණා ටික තමයි අපිට දැනුවත් වෙන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ජර්න දඟරය ගත්තාම ජර්න දඟරය අර සාමාන්‍ය පරිණාමකයක දැන් ජර්න දඟරේ කොට ඇත්තට මේක පරිණාමකයක්. ට්‍රාන්ස්ෆෝමර් ගන්න තියෙන්නේ. ඒකට සාමාන්‍ය පරිණාමකයක වගේ අර වෙනම හරයන් දෙකක නෙවෙයි උතල තියෙන්නේ. එකම හරය තමයි මේකේ ප්‍රාථමික දඟරය සහ ද්විතීයික දඟරය දෙකම උතල තියෙන්නේ. ඒතර මේකේ ඉස්සෙල්ලම මේ මේකේ ඇතුල් පැත්ත කියන්නේ මේකේ ඇතුල් පැත්තට වෙන්න උතල තියෙන්නේ ද්විතීයික දඟරය. ප්‍රාථමික දඟරය ඇතුල් පැත්තෙන් උතල තියෙනවා. පොටවල් ගාන වැඩි. ඒකට ද්විතීයික දඟරේ පොටවල් ගාන අඩුයිනේ මේකෙම. මේ ප්‍රාථමික දඟරේ පොටවල් ගාන අඩුයි ද්විතීයික දඟරේ පොටවල් ගාන වැඩි. මොකද හේතුව වෝල්ටීයතාවය වැඩි කරන්න ඕන නිසා. එතකොට පොටවල් ගාන වැඩි වගේම දැන් අපි ට්‍රාන්ස්ෆෝමරයක් ගත්තාම මෙහෙම ප්‍රාථමික දඟරය අධිකර එකක් ගමු ද්විතීයික දඟරය. වෝල්ටේජ් වැඩි කරන එකක් නේ. ඒත් අපි දන්නවා වෝල්ටේජ් වැඩි කරනවා කියලා කියන්නේ ධාරාව අඩු වෙන. ඒ කියන්නේ ප්‍රාථමිකයයි ද්විතීයිකයයි සාපේක්ෂව ගත්තාම ප්‍රාථමිකයයි මෙතන ද්විතීයිකයයි ගත්තාම ප්‍රාථමිකයේ ධාරාවයි ද්විතීයික ධාරාවයි ගත්තාම ද්විතීයිකයේ ධාරාව වෝල්ටේජය වැඩි වෙන නිසා ද්විතීයිකයේ ධාරාව අඩු වෙනවා. මොකද වෝල්ටේජ් එක වැඩි නිසා. ද්විතීයිකයේ ධාරාව අඩු වෙනවා. ප්‍රාථමිකයේ ධාරාව වැඩි. හරි. එස වැඩි ධාරාවක් යන හින්දා ප්‍රාථමික දඟරේ මේ ප්‍රාථමික දඟරේ වැඩිපුර රත් වෙනවා. ප්‍රාථමික දඟරේ වැඩියෙන් රත් වෙනවා. ඒ නිසා මේ ප්‍රාථමික එකම හරයක උතන හින්දා ප්‍රාථමික දඟරේ එළියෙන් උතල තියෙන ද්විතීයික දඟරේ ඇතුල් පැත්තෙන් තමයි උතල තියෙන්නේ. පොටවල් ගාන වැඩි. ඒ වගේම ද්විතීයික දඟරේ කම්බි ගත්තාම කම්බි සිහින්. මොකද හේතුව ධාරාව අඩුයිනේ මේකේ. ධාරාව අඩු නිසා කම්බිය ටිකක් අඩු මහතර තමයි හදලා තියෙන ගේජ් එක අඩුවෙන් තමයි තියෙන්නේ. හැබැයි ද්විතීයික දඟරේ වැඩි ධාරාවක් යන හින්දා කම්බිය ටිකක් මහතට හදලා තියෙනවා. හරි. මොකද ඒක වැඩිපුර රත් වෙන නිසා. ඒක ප්‍රාථමික දඟරේ මෙහිම ගොඩක් පොටවල් ප්‍රමාණයක් තියෙන ප්‍රාථමික දඟරේ මෙහිම ඇතුලෙන් උතලා ද්විතීයික දඟරේ උතල තියෙන්නේ පොටවල් ගාන අඩුයිනේ. ඊට පිටතින් තමයි උතල තියෙන්නේ. කියන්නේ ඔහොම තමයි තියෙන්නේ මේක. හරි. ප්‍රාථමික දඟරේ ඇතුල් පැත්තෙන් උතල ද්විතීයික දඟරේ එළියෙන් උතල තමයි මේ ප්‍රාථමික දඟරය එළියෙන් උතල ද්විතීයික දඟරය තමයි ඇතුල් පැත්තෙන් උතල තියෙන්නේ. දැන් එහෙම මොකද ඒකට හේතුව අර ධාරාවේ කතාව ධාරාව මේ වැඩි නිසා ප්‍රාථමික දඟරේ වැඩිපුර රත් වෙනවා. ප්‍රාථමික දඟරේ වැඩිපුර රත් වීමක් සිද්ධ වෙනවා. දැන් මේ ඒ වගේම මේක සාමාන්‍ය ඉස්සරහා පුජවන දඟර නම් පොඩි ඔයිල් එකක් ඇතුලේ මේක දාලා තමයි යාවේ. මොකද හේතුව අර මේක ධාරාවට මේක රත් වෙන නිසා තාපය ඉක්මනට එළියට නිදහස් කර ගන්න ඕන හින්දා ඔයිල් එක ගිල්ලලා තමයි මේ ජොල්ල දඟරේ ආවේ. ඊට පස්සේ මොකද ඔයිල් එක ගිල්ලලාම පොඩි ගැටලුවක් තිබ්බා මේක මේ වාහනේ හැරෙනකොට මෙහෙ වෙනකොට මේකේ ඔයිල් ලෙවල් එක එහා මෙහා වෙනවනේ. ඒ නිසා දැන් එන මෝටර රථවල ඉග්නිෂන් කොයිල් එක ජොල්ල දඟරේ එන්නේ ඉටි ඇතුලේ තමයි දාලා තියෙන්නේ. ඒ නිසා එහෙම ඇලවුණයි කියලා හානියක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. ඒක තමයි ජොල්ල දඟරේ කතාව. හරි. ඒතර මේකේ පොටවල් සංඛ්‍යා ගත්තා. ඉතින් ප්‍රාථමිකයේ පොටවල් ගන්න අඩුයි ද්විතීයිකයේ පොටවල් ගන්න වැඩි. හරි.
මොකද වැඩි වෝල්ටීයතාවයක් හදන්න. ඒක ධාරාවත් එක ගත්තොත් ප්‍රාථමිකයේ ධාරාව වැඩි, ද්විතීයිකයේ ධාරාව අඩුයි. මොකද පරිණාමයක ට්‍රාන්ස්ෆෝමර් එක වෝල්ටීයතාවය ධාරාවයි අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවය නැති නේද? වෝල්ටේජ් එක වැඩි වෙනවා නම් ධාරාව අඩු වෙනවා. වෝල්ටේජ් අඩු වෙනවා නම් ධාරාව වැඩි වෙනවා. ඒක නිසා ප්‍රාථමික දංගරයේ වෝල්ටීයතාවය අඩුයි, ඒ නිසා ධාරාව වැඩි. ධාරාව වැඩි නිසා තමයි කම්බිය මහතට හදලා තියෙන නිසා කම්බිය එළියෙන් ඔතලා තියෙන්නේ. මොකද ධාරාව වැඩි නිසා වැඩියෙන් රත් වෙන්නේ ප්‍රාථමික දංගර. හරි. ද්විතීයික දංගරේ ධාරාව අඩුයි, ඒ නිසා රත් වෙන්නේ අඩුවෙන්. ඒ හින්දා ඒක ඇතුලෙන් ඔතලා තියෙනවා. ඒ වගේම කම්බියත් සිහින්න තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඔන්න ඔය කතාව ජල දංගරයේ සම්බන්ධයෙන් මතක තියාගන්න. හරි. ඒතර මේකේ අපි බලමු සටහනක් මේ ජල දංගරයේ ඔතලා තියෙන එකක්. ඇත්තට මේ කොහොමද තියෙන්නේ කියලා. හරි. මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ දැන් මෙතන ආඩ පේන මෙන්න මේ ප්‍රාථමික දංගරේ තමයි එළියෙන් ඔතලා තියෙන්නේ. ද්විතීයික දංගරේ ඔය ප්‍රාථමික දංගරේ තමයි ඔය තියෙන්නේ පිටතින්. ඔය බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන මේ ඊතලයේ දක්වලා තියෙන මේ එළියෙන් තියෙන ප්‍රාථමික දංගරේ පොටවල් ගානක් ගොඩක් වැඩි. ද්විතීයික දංගරේ තමයි මෙන්න මේ ඇතුලෙන් තියෙන පොඩි කොයිල් බට ප්‍රමාණයක් තියෙන කොයිල් එක වෙන්නේ ද්විතීයික දංගරේ. ඒක තමයි මෙන්න මෙතනට මේ ඊතලයේ දාලා තියෙන ප්‍රාථමික දංගරේ තමයි වටේට තියෙන්නේ පොටවල් ගාන වැඩි එක. හරි. ඊට පස්සේ ද්විතීයික දංගරේ කෙළවර තමයි සම්බන්ධ වෙන්නේ මෙන්න මේ ලොකු අධිවෝල්ටීයතා පුඩුව කියන එකට. ඒ කියන්නේ මෙතන තමයි අධිවෝල්ටීයතාවය ජෙනරේට් වෙන්නේ. ඒක තමයි ජලන දංගරය දක්වා ගමන් කරන්නේ. හරි දැන් බලන්න මේකේ ජල පද්ධතිය වැඩ කරන විදිහ චුට්ටක් උඩ බලා ගන්න පුළුවන්. දැන් මෙතන පේනවා සම්බන්ධ වෙලා තියෙන විදිහ බැටරිය. ඊට පස්සේ ජලන ස්විච් එක තියෙනවා. මෙතනින් ධාරාව ගමන් කරනවා. දැන් මෙතන ඔයාලට පේනවා බලන්න මේ ඉග්නිෂන් කොයිල් එකේ ජලන දඟරේ අර ඇතුළතින් තියෙන අර පොටවල් ගාන වැඩි හීන් කම්බි. ඒ කියන්නේ ද්විතීයික මේ දඟරේ. ද්විතීයික දඟරේ තමයි තියෙන ධාරාව අඩු නිසා ප්‍රාථමික දඟරේ තමයි මහතර තියෙන්නේ ධාරාව වැඩි එක. හරි. ඔය විදිහට තියෙන්නේ. එතකොට ඔතන ඕක තමයි අපිට ජලන දඟරේ නිරූපණය කර ගන්න පුළුවන් මේ සිස්ටම් එක ඇතුළේ. හරි. හරි ඊට පස්සේ ඒකත් එක්කම අපි බලමු අර විස්පර්ශක තුඩු වල ක්‍රියාව කොහොමද සිද්ධ වෙන්නේ කියලා. හරි. මේ වීඩියෝ එකෙන් මේක බලමු. දැන් මොන උතර තමයි උඩට පේන විස්පර්ශක තුඩු වල ක්‍රියාව. මම ඉස්සෙල්ලා පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්නම්. දැන් මෙතන කන්ටැක්ට් බ්‍රේකර් කියලා තියෙන මෙන්න මෙතන තමයි මේ විස්පර්ශක තුඩු තියෙන්නේ. එතකොට මෙන්න මේ මැද කොටසේ තියෙන අර භ්‍රමණය වෙන කැමිය මෙතනින් ධාරිත්‍රකයේ කැපැසිටි එක දක්වලා තියෙනවා. එතකොට මෙන්න මේක කැරකැවෙනකොට තමයි මේ විස්පර්ශක තුඩු ඈත් වීම සිද්ධ වෙන්නේ බලමු ඊට වෙන විදිහට. දැන් මෙතන විස්පර්ශක තුඩු සම්බන්ධ වෙලා තියෙන්නේ ඒ නිසා තමයි ධාරාව යන්නේ. ඊට පස්සේ මෙන්න මේ කැමිය භ්‍රමණය වෙනකොට බලන්න මේ ස්පර්ශක තුඩු ඈත් වෙන විදිය. දැන් ඔයගොල්ලෝට බලා ගන්න පුළුවන් මෙන්න මේ තුඩ කොටස මේකේ වදිනකොට. අන්න බලන්න දැන් මේ තුඩ කොටස වැදිච්ච වෙලාවක් එතකොට මෙන්න මෙතන ස්පර්ශක තුඩු ඈත් වීමක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට තමයි අරගේ කරන්ට් එක යන්නේ නැති වෙන්නේ. ආපහු නැවත ආයෙ නැවතත් සම්බන්ධ වෙනකොට ධාරාව ගමන් කරනවා. දැන් ඔයගොල්ලෝ පේන මෙතන දැන් ඔන්න විස්පර්ශක තුඩු ඈත් වුණා. මම ඈත් වෙච්ච වෙලාවෙ ඈත්ුවේ. දැන් විස්පර්ශක තුඩු ඈත් වුණාම මෙන්න මෙතන ස්පාර්ක් වෙන එක වළක්වන්න තමයි මෙන්න මෙතන කැපැසිටර් එක charge වෙන්නේ මේ වෙලාවට. මෙතනින් ධාරිත්‍රකය charge වීම සිද්ධ වෙනවා මේ ඒ වෙලාවට. හරි එතකොට කැපැසිටර් එක charge වෙන හින්දා මෙතනින් ස්පාර්ක් එකක් මෙතනින් ධාරාවක් ගැලීම සිද්ධ වෙන්නේ නැහැ ඒ වෙලාවට.
ඔන්න ඔය විදිහට තමයි ස්පර්ශ උදුරු ඈත් වීම සහ සම්බන්ධ වීම නැවත සිද්ධ වෙන්නේ. ස්පර්ශ උදුරු ඈත් වෙනකොට ධාරාව ගැලීම ක්ෂණිකව නතර වෙනවා. දැන් මෙතන ඔයාලට පේන 22000යි වෝල්ටේජ් හදනවා කියලා පෙන්නනවා. මේ බලන්න මෙන්න මෙතන 22000යි වෝල්ට්. ඒ කියන්නේ ස්පර්ශ උදුරු සම්බන්ධ ඈත් වෙන වෙලාවට කරන්ට් එක යන සම්බන්ධ වෙන සැනින්ම නැවත අධි වෝල්ටීයතාවය ප්‍රේරණය වෙනවා. මෙන්න මේ දඟලය තුල. වෝල්ට් 22000. උන්න 22000 තමයි කුලිඟු පේනුවට නැත්නම් ස්පාර්ක් ප්ලග් එකට ලබා දීම සිද්ධ කරන්නේ. ඔය තියෙන බෙදාහරණය අර කිය හදන අධි වෝල්ටීයතාවය ඔන්න ඔය විදිහට බෙදාහරණේ එක එක කුලිඟු පේනුවට එන්ජින් එකේ දහන අණු පිළිවෙලට ලබා දීම සිද්ධ කරනවා. දැන් පේනවාදී ඔන්න ඔය විදිහට අධි වෝල්ටීයතාවය ලබා දීම සිද්ධ කරනවා. එතකොට එන්ජින් එකේ දහන අණු පිළිවෙලට ඒ අදාළ කුලිඟු පේනුවේ ඔන්න ඔය විදිහට ප්ලග් එකේ ඔය තියෙන අධි වෝල්ටීයතාවය ඍණාත්මකයට සම්බන්ධ වෙලා තියෙන බද්ධත් එක්ක සම්බන්ධ වෙලා තියෙන කොටස. මෙන්න මෙතනින් තමයි ස්පාර්ක් එක පනින්නේ. කුලිඟු පේනුව තියෙන මධ්‍ය ඉලෙක්ට්‍රෝඩයත් එක්ක. නැවත මෙතන බලන්න මෙන්න මේක තමයි සාමාන්‍ය ගොඩක් අයට පැටලෙන්නේ. ස්පර්ශ උදුරු ඈත් වීම හා නැවත සම්බන්ධ වීම.
හරි දැන් මෙන්න මේ විස්පර්ශක තුරු පද්ධතියේ මේ මෙන්න මෙතන විශේෂිත තැනක් තියෙන අපිට වෙනම කතා කරන්න තමයි. දැන් බලන්න මේ අපි හිතමු මේ විස්පර්ශක තුරු ඇරෙන්න පටන් ගන්නේ මෙන්න මේ වගේ තැනක තමයි විස්පර්ශක තුරු වැහෙන්න පටන් ගන්න ඉස්සෙල්ලා ඇරිලා තිබුණා මෙතනදී වැහෙනවා ඊට පස්සේ මෙන්න මේ වගේ කෝණයක් මෙන්න මේ වගේ තැනකට එනකම් ඒ විස්පර්ශක තුඩු දෙක මෙතන වැහිලම තමයි තියෙන්නේ මෙන්න මේ වගේ කෝණයක් එනකම් මෙන්න මේ ඇන්ගල් එක එනකම් මේ විස්පර්ශක තුඩු වැහිලා තියෙන්නේ ඊට පස්සේ මේ තුඩ වගේ කොටසට ලං වුණාම තමයි විස්පර්ශක තුඩු ඈත් වෙන්න පටන් ගන්න. එතකම් මේක ලං වෙලා ස්පර්ශ වෙලා තියෙන්නේ. මෙන්න මේ විස්පර්ශක තුඩු ස්පර්ශ වෙලා තියෙන වෙලාවෙදි මෙන්න මේ කැමිය භ්‍රමණය වෙන මෙන්න මේ කෝණය මෙන්න මේ කෝණයට අපි කියනවා ඉදුම් කෝණය එහෙම නැත්නම් ඩ්වෙල් කෝණය කියලා. හරි. ඉදුම් කෝණය එහෙම නැත්නම් ඩ්වෙල් කෝණය ඩ්වෙල් ඇන්ගල් කියලා කියනවා. ඩ්වෙල් ඇන්ගල් කියන එක තමයි කියන්නේ. සිංහලෙන් ඔකට කියන වචනය තමයි ඉදුම් කෝණය. හරි. ඉදුම් කෝණය කියලා ඔකට කියනවා. ඉදුම් කෝණය. ඒ කියන්නේ විස්පර්ශක තුඩු සම්බන්ධ වෙලා තියෙන වෙලාවට තියෙන කාල සීමාව ඇතුලේ කැමිය භ්‍රමණය වෙන කෝණය. හරි. ඔන්න ඔය කෝණය ඉදුම් කෝණය කියලා හඳුන්වනවා. හරි. ඒතර මේ ඉදුම් කෝණය කියන එක ඉතාම වැදගත්. මොකද මේ කෝණය අඩු වුණොත් එහෙම සාමාන්‍යයෙන් අවශ්‍ය ප්‍රමාණයට වඩා මේ අර ඇති වෙන අධිවෝල්ටීයතාවය අඩුවීමක් සිද්ධ වෙනවා. නිසා ඒක සාමාන්‍යයෙන් ගත්තොත් මෝටර රථයක අංශක 54ක වගේ අගයක් තමයි සාමාන්‍යයෙන් මෙතන තියෙන ඕන ඉදුම් කෝණය විදිහට ඒකේ ඇවරේජ් ගත්තාම වෙනස් වෙන පුළුවන් සාමාන්‍යයෙන් ගත්තොත් අංශක 54ක වගේ කෝණයක් ඉදුම් කෝණය තියෙන්න ඕන හොඳ අධිවෝල්ටීයතාවයක් ඇති වෙන්න සහ ඊළඟට මෙතන මෙන්න මේ ධාරිත්‍රකය යොදලා තියෙනවා අනිවාර්යයෙන් මොකද මේ ධාරිත්‍රකය නැති වුණොත් එහෙම විස්පර්ශක තුඩු ඈත් වෙන වෙලාවදී විස්පර්ශක තුඩු දෙක අතර කුලිඟු පැනීමක් ඒ කියන්නේ ස්පාක් වීමක් සිද්ධ වෙන්න පුළුවන් නිසා හරි එසා ධාරිත්‍රකයේ දෝෂහිත වුණාම ඒකේ සෑහෙන බලපානවා ජවන පද්ධතියේ ක්‍රියාකාරීත්වය දුර්වල වෙයි ඊළඟට තව මේ මෙතන මෙන්න මේ විස්පර්ශක තුඩු මේ විවෘත වෙලා තියෙන වෙලාවට ඒ කියන්නේ දැන් මෙන්න මෙතන මේ මට්ටමේ ඉඳලා මම දැන් මේ නිල් පාටින් ගන්න විදිහ දෙක බලන්න ඔය කියන මට්ටමේ ඉඳලා මෙන්න මේ වගේ මට්ටමක් ගත්තොත් එහෙම මෙන්න මේ වගේ මට්ටමක් ගත්තොත් එහෙම ඔතන සාමාන්‍යයෙන් ඔන්න ඔය කෝණයට අපි කියන විවෘත කෝණය කියලා. විවෘත කෝණය කියලා කියනවා. ඉතින් මේ විවෘත කෝණය නම් ඇත්තට මෙච්චර ලොකු වැදගත් කාම යන්නේ. නමුත් මේක සිලබස් එකේ විවෘත කෝණය නම් දීලා නැහැ. නමුත් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න එහෙම එකක් තියෙනවා කියලා ඉදුම් කෝණය වගේ. ඒ කියන්නේ විස්පර්ශ දුරු ස්පර්ශ වෙලා තියෙන කාල සීමාව තුළ භ්‍රමණය වෙන කෝණය ඉදුම් කෝණය ස්පර්ශ දුරු ඈත් වෙලා තියෙන වෙලාවදී කරගෙන කෝණය මේ විවෘත කෝණය කියලා මතක තියාගන්න. ඊට පස්සේ දැන් ඔක මේකත් මම දාන්නම් මේ WhatsApp එකට දාලා තියන්නම් මේවයි මේ පින්තූරات එක්ක මේ විස්තරාත්මකව මේක සටහනේ දීලා තියෙනවා ඒක නිසා ඒක ගැටලුවක් නෑ ලියා ගන්න පුළුවන්. ඊළඟ දේ තමයි දැන් මෙතන මේ කැමියේ තුඩු හතරක් තියෙන්නේ මේ වගේ තුඩු හතරක් තියෙන හේතුව තමයි මේකේ සිලින්ඩර 4 එන්ජිමක්. එතකොට කුලිඟු පේනු 6කට එක වටයකදී ස්පාර්ක් ප්ලග් එහෙම නැත්නම් කුලිඟු පේනු 6කට අධිවෝල්ටීයතාවය ලබා දීම සිද්ධ කරන්න ඕන. කුලිඟු පේනු 6කට එක වටයකදී.
අපේ හතරකදී මේ කියන. හරි. මේ 4 6ක් නේ හතරකදී. ඒ නිසා තමයි මේ තුඩු 4ක් තියෙන්නේ. එතකොට සිලින්ඩර් 6ක එන්ජිමක් තිබ්බොත් එහෙම ඒ කැමිය නිකන් ෂඩාශ්‍රයක් වගේ වෙනවා. හරි. එතකොට මෙන්න මේ වගේ මෙහෙම කැමියක් තමයි එතකොට තියෙන්නේ. මෙන්න මේ වගේ ෂඩාශ්‍රාකාර කැමියක්. මොකද ඒක තුඩු 6ක් තියෙන්න ඕන. මොකද 6 වතාවක් විස්පර්ශ තුඩු ඈත් වීම සහ සම්බන්ධ වීම වෙන්න ඕන එක වටයකට කැමිය භ්‍රමණය වෙනවා. මොකද කැමි එක වටයක් භ්‍රමණය වෙනවා කියලා කියන්නේ දඟල කඳ වට දෙකක් භ්‍රමණය වෙනවා. ඒ කියන්නේ සිව්පහර ක්‍රියාවලියකදී සිලින්ඩර 6කට කුලිඟුව ලබා දීම සිද්ධ කරන්න ඕන නිසා මේ හින්දා මෙන්න මේ කැමියේ තියෙන තුඩු ගණන සමාන වෙනවා එන්ජින් එකේ තියෙන සිලින්ඩර ගණන. දැන් සමහර වෙලාවට අපිට මේ වගේ ෂඩශ්‍රාකාර කැමියක් දීලා අපෙන් අහුවොත් මේකේ එන්ජින් එකේ සිලින්ඩර් කීයක් තියෙද කියලා. එතකොට 6ක් තියෙනවා. එතකොට 4ක් තියෙන එකක් තිබ්බොත් සිලින්ඩර් 4යි. හරි 3ක් තියෙන එකක් තිබ්බොත් සිලින්ඩර් 3යි. ඒ විදිහට තමයි මේ කැමිය නිර්මාණය කරලා තියෙන්නේ බෙදාහරණිය තුල තියෙන එකක් අනිවාර්යයෙන්ම මතක තියාගන්න. හරි. ඊට පස්සේ අපිට මේ දැන් මේ කාලයක් යනකොට ඇත්තට මේ විස්පර්ශක තුඩු වල තියෙන පරතරය වෙනස් වීමක් වෙනවා. සාමාන්‍ය මේක ඈත් වෙනකොට මේකේ පරතරය මිලිමීටර් 0.6යි 0.6යි ඒ වගේම මිලිමීටර් 1යි අතර වගේ තියාගන්න ඕන. ඒක හරියට මගේ වාහනේ මෝටර රථයේ නිෂ්පාදකයා විසින් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක ස්පර්ශකාමානයක් භාවිතා කරලා ඒ තුඩු පරතරය සකස් කිරීම කරන්න ඕනේ. තුඩු පරතරය හදන්නේ ඔයාලට මේ සටහනෙම පේනවා. වෙන්න මෙතන මේ පොඩි ඇණයක් තියෙනවා මේ මෙන්න මේ චලනය වෙන මේ කොටසේ තියෙන ඇණයක්. මෙන්න මේ ඇණේ කරකවලා මේ ස්පර්ශක තුඩු වල පරතරය ඇඩ්ජස්ට් කරගන්න සීරුමාරු කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මෙන්න මේ ස්ක්‍රූප්පුවට අපි කියන්නේ සීරුමාරු ස්ක්‍රූප්පුව කියලා තමයි කියන්නේ. ඒක කරකවල මේ ස්ක්‍රූප්පුව කරකවල මෙතන ඔයාලට පේන ෆ්ලැට් ස්ක්‍රූප් එකක් දාලා කරකවන්න පුළුවන් එකක් තියෙන්නේ. මේක කරකවල අපිට ඒ ස්පර්ශක තුඩු පරතරය නැවත සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. හරි. එතකොට ඔය දේවල් ටික තමයි තියෙන්නේ. ගොඩක් විභාගෙදී අපෙන් අහලා තියෙන ජර්නල් පද්ධතිය සම්බන්ධයෙන් මෙන්න මේ අධිවෝල්ටීයතාවයක් ලබා දෙන්නේ නැති වෙන්නේ. ඒ කියන්නේ මේ කුලිඟුව දුර්වල වෙන්න ජර්නල් පද්ධතිය මොන වගේ දෝෂද බලපාන්නේ කියලා. කුලිඟුව දුර්වල කුලිඟුවක් ලැබෙන්න. ඒකට ඇත්තට මේකේ බැටරියෙන් පටන් ගත්තාම බැටරිය ඉඳලම ඔය වැඩේ තියෙනවා. මොකද එකක් මේකේ දැන් පළවෙනි උපාංගේ මේකේ ප්‍රධානම එක බැටරියනේ. ඒක බැටරිය ගත්තාම බැටරියෙන් පටන් ගත්තාම මොකද මේ බැටරියේ තියෙන අවුල් ටික හැම කොටසකටම බලපාන හින්දා මේ උඩ හරි ඒතකොට බැටරිය පටන් ගත්තාම ජලන දංගරය විලායක ඔය හැම කොටසෙම ඇති වෙන්න පුළුවන් දෝෂ බලපානවා ජලන පද්ධතිය සම්පූර්ණ ක්‍රියාකාරීත්වය සඳහා. හරි අපි බලමුකෝ ඒක මම මේක ගන්නම්කෝ සටහන දෙන්න. දැන් මෙහෙම ගත්තොත් ජලන පද්ධතිය දැන් මෙතකොට මෙන්න මෙහෙම සම්පූර්ණ පද්ධතිය ගත්තාම ලේසි අපිට මේකේ දෝෂ පැහැදිලි කරගන්න. එකක් බැටරිය. ඒකට බැටරිය නිවැරදිව දෝෂ සහිත වුණාම කෙලින්ම වෝල්ටීයතාවය අඩුවීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ජවලන දංගරයේ දෝෂ සහිත වීම. ජවලන දංගරයේ තියෙන දුර්වලතා ඉග්නිෂන් ස්විච් එකේ සමහරලාට දුර්වලතා තියෙන්න පුළුවන්. ඒවත් එක්ක මේ ලැබෙන කුලිඟුවේ අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන දේ තමයි මෙන්න මෙතන තියෙන මෙන්න මේ කැපැසිටර් එක. මේ කැපැසිටර් එක දෝෂ සහිත වුණාම අර කුලිඟුව විස්පර්ශක තුඩු දෙක අතර පයින් හින්දා ඒ කුලිඟුවේ තියෙන ප්‍රබලතාවය කියන්නේ එතකොට කුලිඟු පේනුවට යන ප්‍රබලතාවය අඩු වෙනකොට කුලිඟුවේ විශාල ප්‍රමාණයක් විස්පර්ශක තුඩු දෙක අතර පයින්නවා. මෙතන දාරිද්ර්‍යකයේ දෝෂ සහිත වුණා. ඒ හින්දා දාරිද්ර්‍යකයේ දෝෂ සහිත වීම අනිවාර්යයෙන්ම හොඳ කුලිඟුවක් නොලැබෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා. ඊළඟට විශේෂයෙන්ම මේ තියෙන මේ විස්පර්ශක තුඩු වල තියෙන සීරු මාරු වීම වෙනස් වුණාම
ඒකත් බලපාන හොඳ පිළිඹුවක් ඇති නොවේ. ඒ වගේම මෙන්න මේ බෙදාහරණයක් සහ බෙදාහරණයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන මේ අධිවෝල්ටීයතා රැහැන්. මේ රැහැන් ඉතා හොඳින් පරිවර්ණය කරලා තියෙනවා මේ රැහැන් වටේට. මොකද නැත්තම් ඒ රැහැන් පරිවර්ණය වීම නිසි පරිදි සිද්ධ නොවුනොත් එහෙම රැහැන් වල පිටතින් විදුලිය යම් ප්‍රමාණයකට කාන්දු වෙන්න පුළුවන්. අන්න එහෙම කාන්දු වෙලා ඒ විදුලි කාන්දු වීම එක්ක අධිවෝල්ටීයතාවය ඇති වෙන්නේ එක බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් බෙදාහරිනේ බ්‍රමකය සහ ඒ බ්‍රමකයේ තියෙන ඇතිලි ගෙවී යාම ගෙවිලා ඒවයි ગેප් එක පරතරය ගොඩක් වැඩි වුණොත් එහෙම ඒ පුළිඟුව දැන් මෙතනත් පොඩි ස්පාර්ක් එකකින් තමයි ඇත්තටම අංක 1 3 4 2 විදිහට මේ සිලින්ඩර් වලට දහනන පිළිවෙලට මේක ලබා දීම සිද්ධ කරන්නේ. ඒතර ඒ තැන් වලදීත් ඔයාලට පේන මෙන්න මේ වගේ තැන් වල මේ පොඩි ස්පාර්ක් වීමක්. ඒතර මෙන්න මේ ස්පාර්ක් එක මේක විතර ગેප් එක ගොඩක් වැඩි වුණොත් එහෙම ඒ ස්පාර්ක් එකේ ලොකු ප්‍රමාණයක් මෙතන සිද්ධ වෙලා මෙන්න මෙතන මෙන්න මේ ප්ලග් එකේ ස්පාර්ක් වෙන ප්‍රමාණය අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒවත් මේවට බලපානවා. හරි. ඔය විදිහට ජොලන පද්ධතියේ තියෙන හැම කොටසකම බලපෑමක් මේකට ඇති වෙනවා. ඊළඟට මේ අධිවෝල්ටීයතා රැහැන් වල ඔක්සයිඩ් වගේ දේවල් බැඳෙන හින්දා කාලයක් ඇද්දි පරණ වෙද්දි එතකොටත් විදුලිය ගමන් කිරීමේ හැකියාව අඩු වෙන නිසා මේ අධිවෝල්ටීයතාවය ඇති වෙන්න එතනක් බාධාවක් සිද්ධ වෙනවා. හරි. ඒත් ඔන්න ඔය දේවල් ටික තමයි සාමාන්‍ය ජොලන පද්ධතියේ දෝෂෙ හින්දා මේ අධිවෝල්ටීයතාවයක් ඇති වෙන්න බාධාවල් වෙන දේවල් වෙයි. හරි. එතකොට ඔන්න ජොලන පද්ධතියේ සම්බන්ධ මූලික කාරණා ටික තමයි ඔය අපි සාකච්ඡා කරේ. දැන් මේකේ තව ගත්තොත් එimhe කියන්නේ ජොලන පද්ධති වර්ග සෑහෙන ප්‍රමාණයක් මෝටර රථවල භාවිතා වෙන ඒවා තියෙනවා. නමුත් වැඩිපුරම භාවිත වෙන එක තමයි මේ කතා කරේ බැටරි කෝල් ජොලන පද්ධතිය. ඒතකොට ඔය කාරණා ටික තමයි මේකේ තියෙන්නේ. right. ඊට පස්සේ මේ ටිකත් එක සාමාන්‍ය ඕගොල්ලන්ට දැනට ජර්නල් පද්ධතියෙන් අහලා තියෙන විභාග ප්‍රශ්න ටික කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකට ඒ ටික බලලා කරන්න පුළුවන් මේ දේවල් එක. ඒකට මේකේ විශේෂම දේ තමයි මෙන්න මේ අධිවෝල්ටීයතාවය හදන එක. ඒකට මේ අධිවෝල්ටීයතාවය කොහොමද නිර්මාණය කරන්න කියන එක තමයි මේකේ වඩාත් වැදගත් වෙන්නේ. හරි.